Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ආවේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඉතින් මම කතා කරන්න ආවේ අද pimples ගැන. ඉතින් pimples වලට මම වීඩියෝ එකක් ගොඩාක් දවසකින් ගෙනාවේ නැහැ. මට කට්ටිය මැසේජ් කරලා කමෙන්ට් කරලා අහලා නිසා මං හිතුවා ඩයට් ප්ලෑන් පොඩක් පැත්තකින් තියලා පිම්පල්ස් ගැන වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් මම මේ දවස්වල යූස් කරපු ප්‍රොඩක්ට් එකක් ගැන තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම මේක ගැන කලිනුත් කියලා තියෙනවා. ඉතින් ගොඩක් අය ඒ ගැනම අහලා කමෙන්ට් දාලා තිබ්බ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. බලමු මොකද්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. ඒ වගේම මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. Day with Indie. ඔයාගේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා ගන්න දෙයක් නැති වෙලාද තියෙන්නේ? හැමතැනම පිම්පල්ස් ඇවිල්ලා මූණ කැත වෙලාද? ඔයාටත් වයිටනින් ක්‍රීම් එකක් ඇලර්ජික් වුණාද? ඉතින් මම ගොඩාක් කාලෙක ඉඳන් පිම්පල්ස් නිසා දුක්ඛිතව කෙනෙක් කියලා මගේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා. මම හිතනවා පිම්පල්ස් වලින් ගොඩාක් මූණ ඩැමේජ් වෙලා තියෙන කෙනෙක්ට ඒ වගේම වයිටනින් ක්‍රීම් ගාලා ඩැමේජ් වෙලා පිම්පල්ස් ඇවිල්ලා තියෙන කෙනෙක්ට මේ ක්‍රීම් එක ගොඩාක් හොඳයි කියලා මං හිතනවා. මොකද මමත් කලින් වයිටනින් ක්‍රීම් එකක් යූස් කරලා තිබ්බ මගේ යාළුවෙක් කියලා. ඉතින් ඒකින් තමයි මගේ මූණ ඩැමේජ් වුනේ, මගේ මූණේ පිම්පල්ස් ආවේ. ඒ ක්‍රීම් එක යූස් කරන්න ගිහිල්ලා තමයි. ඉතින් ඒ නිසා මං හිතනවා මේ වීඩියෝ එක ඒ වගේ අයට ගොඩාක් වැදගත් වෙයි කියලා. මම කතා කරන්න යන්නේ ඇඩප්ලේන් ජෙල් එක සහ බෙන්සෝයිල් පෙරොක්සයිඩ් ජෙල් එක ගැන. ඉතින් ඇඩප්ලේන් ජෙල් එක ගැනත් කතා කරනවා, බෙන්සෝයිල් පෙරොක්සයිඩ් ජෙල් එක ගැනත් මම අද වීඩියෝ එකෙන් කතා කරනවා. තව දෙයක් කියන්න ඕනේ, මේ ප්‍රොඩක්ට් මම යූස් කරලා තියෙන නිසා තමයි මම මේ වීඩියෝස් අරන් එන්නේ. මට හම්බුණු රිසල්ට් එක තමයි මම මේ වීඩියෝස් වලින් ෂෙයා කරගන්නේ. ඉතින් එහෙනම් මම මුලින්ම කතා කරන්නම් බෙන්සෝයිල් පෙරොක්සයිඩ් ජෙල් එක ගැන. මෙන්න මේ මට මේක ડોක්ටර් තමයි දුන්නේ. ඒ කියන්නේ බෙන්සෝයිල් පෙරොක්සයිඩ් ජෙල් එක තමයි මම දෙවෙනි අර යූස් කරේ. මම ඊට කලින් ක්ලිනමයිසින් ජෙල් එක යූස් කරා. ඉතින් ඒක ගැන මම කතා කරලා තියෙන නිසා මම ඒ ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉතින් මගේ මූණේ පිම්පල්ස් ගොඩාක් ආවට පස්සේ මට එක ක්‍රීම් එකකටවත් ඒ කියන්නේ අඩු වුණේ නැහැ. මම ડોක්ටර්ස්ලා ගොඩක් අය ගාවට ගියා. ඒත් මට හරි ගියේ නැහැ. ඉතින් මගේ කලින් වීඩියෝස් දාලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒවා බලන්න පුළුවන් ගිහිල්ලා මම පිම්පල්ස් වලට කරපු දේවල්, මම ට්‍රීට්මන්ට් ගත්තේ කොහෙන්ද කියලා. ඉතින් මට ડોක්ටර් දුන්නා ඒ කියන්නේ මගේ පිම්පල්ස් අඩු වෙන්නේ නැහැ. මට ඒ කියන්නේ මට අඩුම කරගන්න ඕන. මම ඇත්තටම පිම්පල් නැති කරගන්න ඕන එකක්වත් එනවට මම කැමති වුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ දැන් මගේ මූණ මෙහෙම තමයි තියෙන්නේ දැන් මූණ. මම මේ දවස්වල තව ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා. මම ඒකෙත් රිවිව් එකක් අරගෙන එන්නම් යූස් කරලා බලලා. ඉතින් ඒ වගේම බෙන්සෝයිල් පෙරොක්සයිඩ් ජෙල් එක මම යූස් කරේ රැට. මම එකෙන් ගොඩාක් පොඩි ප්‍රමාණයක් ගත්තේ. චුට්ටක් වගේ පොඩ්ඩක් වගේ අරගෙන මම පිම්පල් එක තියෙන තැනක විතරයි මම මේක ගෑවේ. පිම්පල්ස් කියන්නේ හැම තැනම ගෑවේ නෑ මූණේ. මොකද ඒක ටිකක් සැරයි. ඒක මොකද නැත්තම් ඒත් රතු වෙනවා. ඒත් පිම්පල් එක උඩ තියෙන තැන රතු වෙනවා. උදේට ඒකේ හැම යනවා වගේ වෙනවා. උදේ වෙද්දි ගොඩාක් වෙලාවට පිම්පල් එක අඩු වෙලා තියෙනවා. ඒ බෙන්සෝයිල් පෙරොක්සයිඩ් කියන මෙන්න මේ ජෙල් එකේ. ඉතින් මම මුලින්ම මේකේ ප්‍රසන්ටේජ් එක අඩුවෙන් ගත්තේ. මට හරියට මතක නෑ. මම දැන් යූස් කරන්නේ මෙන්න මේ ප්‍රසන්ටේජ් එකේ. දැන් උනත් මම පිම්පල් එකක් ආවම එකෙන් පොඩ්ඩක් ඩොට් එකක් තියාගන්නවා. රැට උදේ වෙද්දි පිම්පල් එක බහැලා යනවා. ඉතින් ඒක තමයි මම යූස් කරපු හොඳම ප්‍රොඩක්ට් එකක් විදිහට පිම්පල්ස් වලට මම දකින්නේ. එතකොට ඉතින් පිම්පල් තියෙන කෙනෙක් නම් යූස් කරලා බලන්න, කැමති කෙනෙක් ඉන්නවා නම් යූස් කරලා බලන්න. ඉතින් ඒ ක්‍රීම් එක නම් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු ඇඩප්ලේන් ජෙල් එක ගැන. ඇඩප්ලේන් ජෙල් එකත් මම යූස් කරා. මම කලින් උදේටත් යූස් කළා. ඉතින් මොකද මම ගෙයින් එළියටත් බැස්සේ නැහැ ගොඩක් වෙලාවට. මම උදේටත් ඒ නිසා යූස් කරා. මොකද මට පිම්පල්ස් අඩු කරගන්න ඕන නිසා. ඒ වුණාට මම ඒක යූස් කරන්න, ඔයාලා ඒක රැට යූස් කරනවා නම් ගොඩක් හොඳයි ඒකත්. ඉතින් මේ ක්‍රීම් දෙකම එකට යූස් කරන්න එපා. ඉතින් ඔයා ඇඩප්ලේන් නම් ඇඩප්ලේන් යූස් කරන්න, බෙන්සෝයිල් පෙරොක්සයිඩ් නම් ඒක යූස් කරන්න.
ඉතින් ඇඩබ්ලන් ජෙල් එකනොත් මම ජෙල් එකේ ඒක නම් එච්චරටම සරක් නැහැ අරක තරම්. ඉතින් මම ඒකෙත් පිම්පල්ස් තියෙන තැන විතරයි ඇප්ලයි කරේ. පිම්පල් එක උඩ ඇප්ලයි කරලා උදේට සේනුවා. ඉතින් එහෙම තමයි මම ඒ ක්‍රීම් දෙක යූස් කරේ. ඉතින් ඒකත් රැඩ් යූස් කරන්නේ, බෙන්සෝල් පෙරොක්සයිඩ් එකත් රැඩ් යූස් කරන්නේ. ඉතින් මට දෙකෙන් හොඳ රිසල්ට් එකක් තිබ්බේ. බෙන්සෝල් පෙරොක්සයිඩ් ජෙල් එකට තමයි මට හොඳ රිසල්ට් එකක් තිබ්බේ. ඇඩ් ප්ලේන් එකේ රිසල්ට් එන්න ටිකක් කල් යනවා. ඒ වුණාට ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳයි. ඒකටත් අඩු වෙනවා නැත්ති නෑ. ඒ වුණාට මට හරි ගියේ බෙන්සෝල් පෙරොක්සයිඩ් ජෙල් එක ඉක්මනින්ම අඩු වෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට මට රෑ ගෑවම උදේ පිම්පල් එක බහැලා යන තරම්ම අඩු වෙලා තියෙනවා ඒ ක්‍රීම් එකට. ඉතින් එහෙම තමයි ඒක යූස් කරේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා යූස් කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ දෙකත් එක්ක ලංකාවේ ඉන්න කෙනෙක්ට මම මේ කියන්නේ. මම දැන් නම් ඒක යූස් කරන්නේ නැහැ. මොකද මට මෙහි හොයාගන්න එක නැති නිසා. මම ලංකාවේදී යූස් කරේ ක්ලෙන්සර් එකක් යූස් කරා. ඒකත් මට ડોක්ටර් දුන්නේ. මේ ක්‍රීමුත් මට ડોක්ටර් තමයි දුන්නේ. ඉතින් ක්ලෙන්සර් එක ක්ලෙන්සිල් ෆේස් වොෂ් එක ඉතින් ගොඩක් අය දන්නවා. ඒක මගේ කලින් වීඩියෝස් වල මම දාලා තියෙනවා. ඉතින් ක්ලෙන්සිල් ෆේස් වොෂ් එක තමයි මම උදේට යූස් කරේ, රැට යූස් කරේ. උදේ රෑ දෙකටම මම යූස් කරේ ෆේස් වොෂ් එක. ඉතින් ඒකෙන් මූණ සෝදලා හොඳටම මූණ වේලුණාට පස්සේ වලට පුළුවන් නැත්නම් හොඳ පිරිසිදු තුවාලයකින් වලගේ මූණ හොඳටම වේලුණාට පස්සේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඉතින් එහෙම තමයි. ඉතින් මේ දෙකත් එක්ක ගොඩාක් පිම්පල්ස් තියෙන කෙනෙක්ට උදේට ඕනේ නම් ඉතින් මම ඒක ගැන කතා කරන්නේ නැති වුණත් මම වීඩියෝ එක කියන්නම්. ඔයාලට පුළුවන් ක්ලිනික් ජෙල් එක උදේට යූස් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ටික තමයි මම යූස් කරේ ෆේස් වොෂ් එක, ක්ලෙන්සිල් ෆේස් වොෂ් එක. කැමති කෙනෙක්ට උදේට ක්ලිනික් ජෙල් එක යූස් කරන්න පුළුවන්. ඊළඟට රෑට බෙන්සෝල් පෙරොක්සයිඩ් ජෙල් එක යූස් කරලා බලන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් වයිට්නින් ක්‍රීම් එකකින් මූණ ඩැමේජ් වෙලා පිම්පල්ස් ඇවිල්ලා තවත් වයිට්නින් ක්‍රීම් එකක් ගාලා ඒක අඩු කරගන්න එක නෙමෙයි කරන්න ඕනේ. හොඳ ට්‍රීට්මන්ට් එකක් ගන්න එක ડોක්ටර් කෙනෙක් ආවින් හරි පිම්පල්ස් වලට ගැලපෙන ඔයාට හරියන හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන එක තමයි ගොඩාක්ම හොඳ. ඉතින් කවදාවත් වයිටනින් ක්‍රීම් එකක් ඇලර්ජික් වෙලා ඒක හොඳ වෙන්න තව වයිටනින් ක්‍රීම් එකක් යූස් කරන්න එපා. ඉතින් ඒකෙන් වෙන්නේ තවත් මූණ ඩැමේජ් වෙන එක විතරයි. ගොඩාක් අය කියන්නේ වයිටනින් ක්‍රීම් යූස් කරන්න එපා. බ්ලීචින් තියෙන. ඉතින් හොඳ ප්‍රොඩක්ට් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. මොකද ඔයාලගේ මූණ මේ අද සුදු වෙලා පස්සේ කාලෙක ආයේ ඒක නැති වෙනවා, මූණ ඩැමේජ් වෙනවා. ඔයාලා අද ගැන විතරක් හිතන්න එපා. ඉස්සරහ ගැනත් හිතලා ඔයාලගේ මූණට හරියන හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන්න, හොඳ ක්‍රීම් යූස් කරන්න, හොඳ සීරම් එකක් යූස් කරන්න, හොඳ ක්ලෙන්සර් එකක් ඒ වගේ දේවල් යූස් කරන්න. ඒ වගේම හොඳ ඩයට් ප්ලෑන් එකක් වගේම හොඳට වතුර බොන්න. ඒ දේවල් හොඳට කරන ගමන් එක්සර්සයිස් කරන්න. ඒ දේවල් තියාගෙන ඉතින් ලස්සනට ඉන්න. ඉතින් මගෙන් ගොඩාක් දෙනා අහපු ප්‍රශ්නවලට උත්තර මම හිතනවා මේ වීඩියෝ එකෙන් හම්බෙන්න ඇති කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් බලන්න ගිහිල්ලා ඒව මම ගොඩාක් දේවල් මේ ගැන දාලා තියෙනවා. ඉතින් ඒව ඔයාලට හරියන ට්‍රීට්මන්ට් ගොඩාක් ඒව තියෙනවා. ඔයාලත් යූස් කරපු දේවල් ඇති. ඔයාලා යූස් කරපු නැති දේවලුත් ඇති. ඉතින් ගිහින් බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ රිසල්ට් එක කොහොමද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ Day with Indi කියන FB එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් අහම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා පිම්පල්ස් තියෙන කෙනෙක්ට. ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම bye.